හරි පුතේ. දැන් අපි බලමු මේ එකින් එක කවි අරගෙන මේ කවි ඇතුලේ කියවෙන කාරණා මොනවද කියලා. මුලින්ම කියන්න ඕනේ එච්.එම්. කුඩලිගම කවියා තමන්ගේ නිර්මාණවලදී අර අපි මම ඔයාලට හැඳින්වීමේදී සඳහන් කළා වගේ එතුමා ස්වභාව ධර්මය සහ ජීවිතය සම්බන්ධ කරනවා. ජීවන දර්ශනය සම්බන්ධ කරනවා මේ ස්වභාව දහමේ තියෙන සංසිද්ධීන් එක්ක. හරිද? ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවික සංසිද්ධීන් සමග ජීවිතය සම්බන්ධ කරනවා. ජීවිතයට හිතා ඒ කියන්නේ ජීවිතයේ කාරණා නැත්නම් බොහොම ගැඹුරු ජීවන කාරණා අපිට මේ කවිය ඇතුලේ මේ සරල කාරණා කවිය ඇතුලේ අපිට කියලා දෙන්න තුමා උත්සාහ කරනවා. හරිද? එතකොට අපි බලාගෙන යම් මේකින් එක කවි වලින් මොනවද එතුමා කියන්නේ කියලා. ඒකට අවබෝධ කරගන්න. හරිද? පළවෙනි කවිය කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා පහළට ඇදී පරමල් පෙති ඉවතනුලා කලදෝදියෙන් පොඟවාරන් පුලින තලා සංගීතවත් වී යම ඉදිරියට ගලා. පුතේ අපි දන්නව සාමාන්‍යයෙන් ගංගාවක් කියන එක මේක පාඩමේ නමත් ගංගාවේ සංගීතයනේ මේ කවි පන්තියේ හරිද? එතකොට අපි දන්නවා ගංගාවක් කියන එක ගංගාවක් පටන් ගන්නේ කන්දකින් බොහොම උද්‍යෝගයෙන් පටන් ගන්න තැනදී බොහොම මේ උද්‍යෝගයෙන් බොහොම පිරිසිදුව ගලාගෙන එනවා ගංගාව. ඒ ගංගාව ටික ටික ගලාගෙන යද්දී ඔන්න මැද හරියට එනකොට සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. අර මුල් තත්ත්වයේ ඉඳපු මේ ගංගාවේ තියෙන ප්‍රබෝධමත් භාවය ටිකක් අඩු වෙනවා ටික කිලෝමීටර ගාණක් යනවා. හරිද? එතකොට මම ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. සාමාන්‍යයෙන් ගඟක් ගත්තොත් එම ගඟ මුහුදට වැටෙන්න ආසන්න වෙනකොට මොන වගේ තත්ත්වයකටද පත් වෙන්නේ? මුහුදට වැටෙන්න ආසන්න වුණාම අර මුලදී තියෙන තත්ත්වයේ විදියටම අර තියෙන ශක්තිමත් ජව සම්පන්න ගතිය ඒ විදියටම තියද අග හරියේදී? තියද? මොකද හිතන්නේ? මොකද නම් හිතන්නේ? අර මුලදී තිබ්බ ප්‍රබෝධය නැත්තම් ඒ ජවය තියද ගංගාවට අග හරියට එද්දි? ඊත මොකද හිතන්නේ? නෑ. ඒ තත්ත්වය වෙනස් වෙනවා. හරිද? සාමාන්‍යයෙන් අපිට පුළුවන් අර මම හිතන්නේ විවිධ වෙනත් විෂයන් වලදීත් ඔයාලා ඉගෙන ගන්නවා. මේ ගංගාවක් ගත්තොත් එimhe ගංගාවේ අවදි කිහිපයක් බෙදන්න පුළුවන්. හරිද? ගංගාවේ මේ තරුණ වයස, ඊළඟට මැදි වයස, ඊළඟට අර මේ පරිණත විය ඒ විදිහට අපිට බෙදන්න පුළුවන්. එතකොට මෙන්න මේ ගංගාව හරිද? මේ ගංගාව පටන් ගන්න තැන ඉඳලා අපිට කියනවා ජීවිතයට සම්බන්ධ කරලා. හරිද? එතකොට අපි බලමු මේ කවි පන්තියේ පළවෙනි කවිය මොකද්ද කියන්නේ කියලා. කඳු බෑවුමක දම්බෝ විටි පඳුරු තලා කඳු බෑවුමක කන්දක ඉඳලා දම් බෝ විටි මෙන්න මේ පඳුරු තලා කියන්නේ මොකද්ද? පඳුරු මේ සියල්ල තැනිතලා මේ කන්දකින් පටන් අරගෙන තමයි මේ තැනිතලාවලට ටික ටිකට ගලාගෙන යන්නේ. එතකොට කන්දකින් පටන් අරගෙන බොහොම ප්‍රබෝධයෙන් බොහොම හයියෙන් ගලාගෙන එන ජල පාරක් දම්බෝවිටි පඳුරු තලා ඒව තලාගෙන එන්නේ පහළට ඇදී පරමල් පෙති ඉවතනොලා පහළට ඇදීගෙන එන්නේ අර ගස්වල තියෙනනේ ගංගාව දෙපැත්තේ ගංගාවට වැටෙන මල් ඒ මල් පෙති අරෝ මේවා ඉවතනොලා කියන්නේ ඒවා පැත්තකට දාන්නේ නැහැ ඒවත් අරගෙනම තමයි මේ වතුර පාර ගලාගෙන එන්නේ බොහොම මේ ජව සම්පන්න හරිද කලදෝදියෙන් පොඟවාරන් පුල්න තලා අන්න කලදෝදිය මොකද මේ කලදෝදිය කියන්නේ කලදෝදිය කියන්නේ පුතේ රිදී පාට ජල දහරාව රිදී පාට ජල දහරාවක් කලදෝදියෙන් පොඟවා රන් පුලින තලා මේ වැලි තලාවල් පොඟවමින් හරිද රිදී පාටට ජල ධාරාව ගලාගෙන යන ගංගාව ආරම්භයේ ඉඳලා සංගීතවත් වී යම් ඉදිරියට ගලා සංගීතවත් වී යම් ඉදිරියට ගලාගෙන මොකද මේ ගඟේ ශබ්දය ගංගාව ගලාගෙන යනකොට මිහිරි නාදයක් එනවා ඒක ගංගාවේ ඕනම ජල පහරක් ගලාගෙන යනකොට එන සද්දයක් තියෙනවා අන්න ඒකයි මේ කියන්නේ සංගීතවත් වෙනවා කියලා හරිද බොහොම ප්‍රාණවත් භාවයක් ආරෝපණය කරනවා මේ අජීවී ගංගාවක් වුණාට ඒකට ප්‍රාණවත් භාවයක් අන්න භාෂාව තුල ආරෝපණය කරනවා කවියා සංගීතවත් වී යම ඉදිරියට ගලා ගංගලාගෙන යනවා සංගීතවත් වෙමින් ලස්සන නාදයක් නංවමින් හෝහඬ නංවමින් ගංගාව ගලාගෙන යනවා එහෙනම් පළවෙනි කවිය ඔන්න ඔහම සරල අදහසක් තියෙනවා හරිද අපි එනවා දෙවෙනි එකට ලස්සනයි සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි
ඈ ගංගාවක් ගලාගෙන යන විදියනේ ඈ සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි පුතේ ගඟ කවදාවත් ගලාගෙන යන්නේ නැහැ ඔහේ ගලාගෙන යන්නේ නැහැ හරිද ඔහේ ගලාගෙන යනවා අර අන්තිම හරියට ආවා මුහුදට වැටෙන ලං වුණාම හැබැයි ගඟ මුල හරියේදී කිසිම විදියකින් ගංගාව ඔහේ ගලාගෙන යන්නේ නැහැ අන්න ඒක කියන්නේ සැඟවෙමි එබෙමි ගංගාව සමහර තැන්වලින් අස්සවල් වලට යනවා ගල් අස්සට යනවා ගල් පර අස්සට යනවා ගල් අස්සට ගිහිල්ලා ආයෙ එනවා හරිද සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි යන්න ගඟ බොහොම ප්‍රාණවත් ගතියක් ආරෝපණය කරනවා ගඟට හරිද ඇඹරෙමි එහෙත් පසු නොබසිමින් නොනවතිමි නවතින්නේ මොන බාධකයේ තිබ්බත් ගඟ ගලාගෙන යනවා හරිද පසු බසින්නේ කවදා කොතැනකදී හෝ මහ මුහුදු හිමි අන්න මේ ගංගාව ගලාගෙන ගිහිල්ලා ඈ කවදක හරි කොතනකදී හරි ගඟට හම්බෙනවා කවුද මහා මුහුද කියන හිමියා අන්න මහා මුහුද කියන ස්වාමියා හම්බ වෙලා මොකද්ද වෙන්නේ හමුණු කෙරෙහි මා සතු බර ඔහුටද මේ ගංගාව කියන්නේ මහා ජල කඳක් ඔසවගෙන යන්නේ අන්න තමන්ගේ බර තමන් සතුව තමන් රැගෙන එන මේ මහා බර ජල කඳ කාට දෙන්නේ සාගරයට දෙනවා මහා මුහුදු හිමියාට දෙන්න අන්න දෙවනි කවියෙන් ඒ වගේ අදහසක් කිය. හරිද? හමුණු කෙනෙහි හමුණු ගමම්ම දෙනවා. ඇයි මම මේ මහා බරක් තමයි අරගෙන ඉන්නේ රැගෙන ඉන්නේ මුහුද දක්වා ජල කඳක්. ඒක තමයි ඒ කවියෙන් කියන්නේ. හරි? දෙවනි කවිය. අපි එනවා තුනට. තුන්වෙනි කවිය. එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්. මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමදැයි කියා කිසිවෙකු ඇයි නොසොයන් පුතේ මේ ගඟ අපිට පොඩි කාරණාවක් කියන අපෙන් අහනවා පොඩි කාරණාවක් මිනිසුන්ගෙන් අහනවා මොකක්ද අහන්නේ එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ පුතේ අපි ගඟක් නම් අපි ගඟක් ඕන ගඟක් කියමු දැන් අපි දන්නවා මෙන්න මේ ගඟක් නම් පටන් ගන්න දැන් අපි දන්නවනේ දැන් මහවැලි ගඟ නම් කළු ගඟ නම් අපි දන්නවා ඔය පටන් ගන්න කොතනින්ද කොතනින්ද පටන් ගන්නේ සමනල කන්දෙන් පටන් ගන්නවා කියලා අපි දන්නවනේ. හරිද? ඊළඟට අපි දන්නවා ඒව මුහුදට වැටෙන තැනත් අපි දන්නවා. එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ කියලා අපි දන්නවා. මහවැලි ගඟ නම් ත්‍රිකුණාමලයට යනවා. හරිද? කළු ගඟ නම් කළුතරට එනවා. හරිද? එතකොට අපි දන්නවා කොහෙන්ද පටන් ගන්නෙ කොහෙන්ද ඉවර වෙන්නේ. එන්නේ කොහි සිටද කොතැනටද යන්නේ. අපි දන්නවා. අපි හොයනවා. ගඟක් නම් අපි බලනවා කොහෙන්ද පටන් ගන්නෙ. කොහෙන්ද මේක මුහුදට වැටෙන්නේ. අන්න ඒක මේ කියන්නේ. ඔබ කුමකටද මාදුට තැන විමසන්නේ ඇයි මගෙන් අහන්නේ මාව දැක්කක මං බලන්නේ මං පටන් ගන්න කොහෙන්ද මං ඉවර වෙන්නේ කොහෙන්ද හැබැයි බලන්න මිනිස්සුන්ගේ ගැන කියනවා ගඟ අපෙන් අහනවා මිනිස්සුන්ගේ ගැන මොකද මිනිසුන් ගිහින් නිතරම ආපසු වෙන්නේ මිනිස්සු එනවා මිනිස්සු යනවා ඒ කියන්නේ මිනිස්සු ඉපදෙනවා මිනිස්සු මැරෙනවා කවදාවත් මිනිස්සෙක් ඉපදුනාම අහන්නේ නැහනේ කවද්ද ආ මැරෙන්නේ කියලා එමානෝයි එමහන් නැහැ කවදාවත් අහන්නේ නැහනේ හැබැයි ගඟෙන් ආනනේ ගඟ පටන් ගන්න කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද කියලා. හරිද? මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කියන්නේ මිනිස්සු ඉපදෙනවා. නැවත මැරෙනවා නැවත ඉපදෙනවා. මේ ජීවන ගමනේ ගමන් ගන්නවා. ඒක මේ කියන්නේ. කිමදයි කියා කිසිවෙකු වෙයි නොසයන්නේ. ඇයි කවුරුවත් හොයන්නේ නැත්තේ? කොහොමද මේක වෙන්නේ කියලා? කොහොමද මේක පටන් ගන්නෙ කොහොමද මේක ඉවර වෙන්නේ කියලා කවුරුවත් හොයන්නේ නැත්තේ ඇයි? අපෙන් අහනවා ගඟ. ප්‍රශ්නයක් අහනවා. හරි? ඔන්න. ඊළඟ කවිය. මී අඹ කිරල මාදම් ගෙඩි ලතුරු වියේ ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුළඟ රැයි. සුලි මැද කැරකෙමින් ඉඳුනිල් ගැඹුරුදියේ සමහර තැනක ලස්සන මල් කැකුළු තියේ. පුතේ මනුෂ්‍ය ජීවිතයට සම්බන්ධ කරනවා. මිනිස් ජීවිතේ එක පැත්තක් තමයි මේ කතා කරන්නේ. මොකද්ද? මී අඹ කිරල මාදම් මේ ගංගාවක් ගලාගෙන යනකොට මේ ගඟ ආශ්‍රිතව හැදෙන මේ ශාක වර්ගනේ මේවයි තියෙනවා ගෙඩි. ඒ ගෙඩි ලදරු වියේ කියන්නේ පුංචි ගෙඩි. මේ ගෙඩි එක කාලයක් යනවනේ. මේක කන්න පුළුවන් නැත්තම් මේක ඉදෙන්න පැහෙන්න. හැබැයි ලදරු වියේ කියන්නේ මොකද්ද? මේවා හරියට ඉදිලා පැහිලා නැහැ. මේක ගෙඩි පැහිලා නැහැ. මොකද්ද? ඉදිලා පැහිලා නැතුව මේ ගෙඩි වැටෙනවා ගඟට. සමහර ගෙඩි එහෙම වැටෙනවනේ. හුළඟට හුළඟට එහෙම වැටෙනවනේ. සැඩ සුළඟට එහෙම හුළං හයියෙන් හමනකොට ලොකු හොඳට ඉදිච්ච ගෙඩිත් වැටෙනවා. එහෙම නැති ඒවත් වැටෙනවා ගඟට.
හරිද? ඇකයෙහි හෙලා හඬවයි සැඩ සුළඟරෑ යන්න. ඇකය කියන්නේ ගංගාවට. මේ ගංගාවේ ශරීරයට වැටෙනවා. හරිද? හුළඟට හෙලවිලා සමහර වෙලාවට හොඳට පැහිච්ච ගෙඩිත් වැටෙනවා. ඒ අතරේ අර පුංචිම ගෙඩිත් වැටෙනවා. හරිද? සුළි මැද කැරකෙමින් නිදුනි ගැඹුරු දියේ. ඊට පස්සේ සුළි මැද කැරකෙමින් අර ගැඹුරු දියේ ගලාගෙන යනවා මේවා. හරිද? සමහර තැනක ලස්සන මල් කැකුළු තියන්න ජීවිතයට සම්බන්ධ කරනවා. සමහර තැන්වල ලස්සන පුංචි මල් කැකුළුත් තියෙනවා. ලොකු වෙන්න ලැබිලා නැහැ මේ මල් වලට. අර හැදිච්ච චුට්ටි ගෙඩි වලට ලොකු වෙන්න පොන්චි ගෙඩි වලට ලොකු වෙන්න ලැබිලා නැහැ. මනුෂ්‍ය ජීවිතය වගේනේ. මොකද්ද? සමහර මිනිස්සු පුතේ ඉපදිලා අවුරුදු ගාණක් තිස්සේ ජීවත් වෙලා තමන්ගේ ජීවිතයේ අවසාන කාලයට ඇවිල්ලා අවුරුදු 60ක් 70ක් ඉඳලා සමහරලාට 80 90ක් ඉඳලා මිනිහා. හැබැයි තව සමහර අය මොකද වෙන්නේ? ඉපදිලා බොහොම කෙටි කාලයක් ඇතුළත තමන්ගේ ජීවිතවලින් සමුගන්න. සමහර වෙලාවට පුංචි කාලෙදී වෙන්න පුළුවන්, සමහර තරුණ කාලෙ වෙන්න පුළුවන්, මැදිවියේ. අන්න ඒකයි මේ කියන්නේ. මේ ගෙඩි ගස්වල ගෙඩි මීයඹ කිරල මාදම් ලදරු වියේ කියන්නේ අන්න සමහර ගෙඩි පුංචි කාලෙන් ගහෙන් වැටිලා ඒ ගස් වලින් වැටිලා ගඟට වැටිලා ගලාගෙන යනවා සැඩ පාරට අවුට. ඒක තමයි මේ කියන්නේ. මේ ගෙඩි වල ලොකු වෙන්න හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. හරිද? අන්න ජීවිතයට සම්බන්ධ කරන අපූර්ව ජීවන දර්ශනයක් කවිය අපට එලි කරනවා. හරි? ඒක තමයි එතන කියන්නේ. ඊළඟ කවිය. හිරිමල් සිනා රැලි පෙන පිඩු මිහිරිතම ගල් පරවලම හැපි හැපි බිහි කරමි මම. ගංගාව ගලාගෙන යනකොට ගල් පර තියෙනවා. මේ ගල් පරවල හැපෙන ජලය පෙන පිඩු නංවනවා. ඒවා පේන්නේ අපිට කවිය ඒවා කියනවා මොනවද? සිනා රැලි වගේ. අන්න හිරිමල් සිනා රැලි. බොම සුන්දර සිනාවන් වගේ පේන්නේ. සමතැනිතලාවල හමුවේ අලසකම්. පුතේ සම තැනිතලාවල තියෙනවනේ සම තැනිතලා. ඒ කියන්නේ අර එච්චර උද්‍යෝගයෙන් ගලාගෙන යන්නේ නැති තැන් අන්න ඒ තැන්වල කොහොමද කියන්නේ හමුවේ යලසකම. ඒ තැන්වල ගලාගෙන යන්න හරි කම්මැලි. ඇයි? බාධක නැහැ. බාධක නැහැ. ගංගාව ගලාගෙන යන්නේ මුලදී සහ මේ මැද හරියට එනකොට අර මුලදී තිබ්බ ගල් පර අරෝමේව ටික ටික අඩු වෙන්න පටන් ගන්නවා. අන්න එතකොට මොකද්ද කියන්නේ? මේ ගංගාවට අලසයි, කම්මැලි ගලාගෙන යන්න. ඇයි? බාධාවක් නැහැ. හරිද? නිරසයි අතරමඟ අවහිරුණු දුටු බිම. හරිම නීරසයි, හරිම කම්මැලි අතරමඟ අවහිර දකින්න නැති වුණා. අන්න. හරිද? ගංගාව ගලාගෙන යන්න ගංගාවට ප්‍රබෝධයක් පවතින්න නම් මොකද්ද වෙන්න ඕන? අර මේ බොහොම මේ ගල් පරවල හැපෙමින් උද්‍යෝගෙන් යන්න ඕන. හරිද? හැබැයි සම තැනිතලාවල එහෙම නෑ. ඔහේ ගලාගෙන යනවා. හරිද? තැනිතලාවල එහෙම නෑ. ඔහේ ගලාගෙන. එතකොට හරි අලසයි යන්න ජීවිතෙත් ඒ වගේ. ජීවිතේ මිනිස්සුන්ට ජීවත් වෙන්න නම් අපි කියනනේ හරි අමාරුයි හරිම මේ ජීවත් වෙන මේ ප්‍රශ්නය වෙනකොට අපි කියනනේ සමහර මිනිස්සුන්ට ජීවිතේ නැති කරගන්න වෙන ප්‍රශ්න එනකොට. එහෙම නෑ. ජීවත් වෙනවා කියන්නේ ප්‍රශ්න තමයි. ජීවත් වෙනවා කියන්නේ විවිධ ගැටලු තමයි. ඒවට මූණ දෙන්න ඕන. හරිද? මේ කියන්නේ ඒකයි. අන්න අපිට බොහොම අපූර්ව ජීවන දර්ශනයක් පැහැදිලි කරනවා. මොකද්ද? මිනිස්සුන්ට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්නත් එක්ක තමයි ජීවත් වෙන්න ඕන. ප්‍රශ්න වලට මුහුණ දීම තමයි ජීවිතය කියන්නේ. එහෙම නැති වුණොත් එහෙම. ජීවිතේ හරි නීරසයි කියලා කියන්නේ ඇත්ත. හරිද? ප්‍රශ්නයක් කියන්නේ ගොඩක් වෙලාවට අභියෝගයක් මිනිස්සෙට. ඒ මිනිස්සයා චෙක් කරන තැන. හරිද? ඒක නිසා මේ දේවල් වලට මුහුණ දෙන්න කියලා තමයි මේ කියන්නේ. නීරසයිලු. අවහිරණු දුටු බිම. අවහිර නැත්තම් ඒ ජීවිතය හරි නීරසයි කියලා කියන්නේ. හරි. ඊළඟ කවිය. මිනිසුන් නිවුරුවල යන්නේන අඩි සද්දෙන් ලයයට සසල බවමින් මතු නොනැගෙත්තේ. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් මල් පෙති වියලි කොළ එන අතකට එද්දේ. පුතේ මිනිස්සු ගඟේ ඉවුරුවල යන අඩි සද්දෙන් මේ ගඟේ හද මොකද්ද? ලය යට බොහොම හදවත සසල වෙනුලු. ඇයි? ගඟ දන්නවා ගඟට සමහර වෙලාවට මිනිස්සුන්ගෙන් තමයි හානි සිද්ධ වෙන්නේ. ස්වභාව ධර්මයෙන් හානි සිද්ධ වෙන්නේ නැහැ. එක්ක ගඟේ ඉවුරුවල තියෙන ගස් කපයි නැත්තම් හරස් කරයි. අන්න ඒකයි මේ කියන්නේ. මිනිස්සු ඉවුරුවල යන අඩි සද්දෙන් මොකද්ද වෙන්නේ? ලයයට සසල බව මින් මතු නොනැගෙන්නේ. නන්න හදවත බොහොම සසලයි. කෙකටිය ඕලු නලියන දිය රැලි මැද්දෙන් කෙකටිය ඕලු මේ සියල්ල තියෙන
මේ තියෙනවනේ ගංගාවක් වුණා මේ සියල්ලත් එක්කනේ මේ ගංගලන්නේ. මල්පෙති වියලි කොළ එන අතකට මල්පෙති වේලිච්ච කොළ මේ සියල්ල රැගෙන තමයි මේ ගඟ ගලාගෙන යන්නේ. ඒක තමයි මේ කියන්නේ. හරිද? මල්පෙති වියලි කොළ එන අතකට එන්නේ. හරිද? මේ සියල්ල රැගෙන අපේ එක පැත්තකින් අර ජීවිතේ අටලෝ දහමටත් සම්බන්ධ කරනවා දුක සතුට මේ සියල්ල වගේ. හරිද? ඕන අතකට ගලාගෙන යනවා ජීවිතේ වගේම තමයි. හරිද? ජීවිතේ වගේම තමයි. ඕන දෙයක් බාර ගනිමින් ඕන අතකට ගලාගෙන යනවා. ඊළඟ රන්තරු පිරිවරාගත් සඳ මඩල යට මහවන බිමක් මැද ගිරිකුළු අතර සිට. පුතේ මහා වනාන්තරේ කඳු මුදුන්වල ඉඳලා රන් තාරකා පිරිවරාගත්ත චන්ද්‍ර මණ්ඩලයේ යටින් මේ ගඟ ගලාගෙන යන විදියනේ. හරිද? මහා වනාන්තරයක් මැදින් ගලාගෙන යනවා ගඟ. මොකද්ද? රන්තරු පිරිවරාගත් සඳ මඩලයට මහවන බිමක් මහා වනාන්තරයක් මැදින් ගිරිකුළු අතර සිට නොමියන හේලි දහමක පණිවිඩය පිට. නොමියන කියන්නේ මොකද්ද? කවදාවත් අවසන් නොවන හේලි දහමක් කියන්නේ සනාතන ධර්මයක්, සැමදාටම පවතින ධර්මයක්. ඒ කියන්නේ හැමදාටම වළංගු කාරණයක්, පණිවිඩයක් අපිට කියාගෙන මොකද්ද? පණිවිඩය පිට කොඳුරම කෙඳිරියක් මුළු ලොව නිසලට. ලෝකෙටම කියනවා ලස්සන පණිවිඩයක්. මොකද්ද? ජීවිතය ගැන. සනාතන දහම හැමදාටම වළංගු ධර්මතාවයක්. ඒ තමයි මොකද්ද? ජීවිතයත් මේ ගංගාව වගේ. මිනිස්සු ඉපදෙනවා, මිනිස්සු ජීවත් වෙනවා, මිනිස්සු මැරෙනවා. ඒ ජීවත් වෙනකම් මිනිස්සු මොකද කරන්නේ? මේ සියල්ල මිනිස්සුන්ට උරුමයි. දුක, සතුට, සැප, හරිද? ලාභ, අලාභ මේ සියල්ල මිනිස්සුන්ට උරුමයි. ඒක තමයි මේ කියන්නේ. හරිද? කොඳුරම කෙඳිරියක් මුළු ලොව නිසලකොට මුළු ලෝකෙටම ලස්සන පණිවිඩයක් කියමින් තමයි ගංගාව ගලාගෙන යන්නේ. හරිද? ඒක තමයි එතකොට මෙන්න මේ අවසාන කවියෙන් කියන්නේ. හරිද? එන සමස්තයක් විදිහට ගත්තොත් එහෙම මනුෂ්‍ය ජීවිතයට මිනිස්සෙගේ ජීවිතයක් ආරම්භයේ ඉඳලා හරිද? විවිධ කරදර බාධක අභියෝග මැදින් මේ මිනිස්සයා ජීවත් වෙලා. හරිද? ඒ මිනිස්සෙගේ ජීවිතයේ අවසානයේ ළඟා වීම කවියා ලස්සනට ගංගාවකට උපමා කරමින් අපිට කියලා දෙනවා. හරිද? ඒතර සමස්ත කවි පන්තියේ සිද්ධ වෙන්නේ අන්න ඒ කාරණා.